දිශාන් මොකද දත්තේ සර් අනිවාර්යෙන් අද අපි මේ ප්‍රොජෙක්ට් එක බාර දෙන්නම ඕන. මේ වෙද්දි ගොඩක් දුරට වැඩි ඉවරයි සර්. දිශාන්ට එන්න කියන්නේ. Excuse me sir. දිශාන් මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ? No sir, just nothing. ඕක වැදගත් කෝල් එකක් වෙන්න පුළුවන්. ආන්සර් කරන්න. නෑ සර් මේ දේශාන් දන්නවද? සමහර කැපකිරීම අපි කරන්නේ අපි වෙනුවෙන්ම නෙමෙයි. ඒත් ඒ කනිතයට තේරුම් ගන්න බැරි වුණාම අපි සෑහෙන් අසරණ වෙනවා. ගෑනු හරි ලෝබයි බං ආදරේට. ඒ වගේම තමයි ඉවසල බැරිම තැන අතහැරලා දැම්මම තමයි. ජොබ් එකට අවංක වෙලා වැඩ කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපිට ආදරය කරන අපි වෙනුවෙන් බලන් ඉන්න අය වෙනුවෙනුත් කාලය වෙන් කරන්න ඕන. ජීවිතයට ලං කරගන්න ඕන දේවල් අතහැර ගන්න එපා. සර් මම අද විලාසයෙන් ඔෆ් වෙන්නද? මුලින්ම ඔය වැඩේ කරලා බාර දීලා යන්න. හරි සර්. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. නේ මන්ද. මගේ ජීවිතෙත් ඔහේ ගලාගෙන යනවා. සමහර දරා ගැනීම ගැන මටම පුදුමයි. ඇත්තටම මම ජීවත් වෙන්නේ මම හොයන ජීවිතය ඇතුළෙමද?
ඒක හරියට පොතක පිටුවක් පෙරනවා වගේ නෙවෙයි. ඒත් වකම්පුර වන්දනාවේ කොළඹුරේ සිට නැපිරිවර සමගින් ඔබ බැමිණිය දවසක අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක වාටි වෙලා ඔබ සිටින්නේ ගල්තලාව උඩ කිරින්තේ සවසක සුතුරන කල්කුල මත හැපියෙන්ත සවසක අප සයුරු තරක සිසිලසවින් මතක සිහිනක යනි කිසිමක නොවින්ද ජීවිතයට මට මතක ඒ සින්දුව හරි ලස්සනයිනේ. ඒත් ඒ වේදනාව අනේ මන්ද. ඇයි එම් කියන්නේ? ඒ ආදර කතාව එකතු වීමක් තිබුණද නැද්ද කියලා හිතනකොට හැබැයි ඒ කොල්ලගේ ආදරේ නම් හරි අවංකයිනේ. වෙන්නේ නැති. ආදරේ වෙනුවෙන් බලන් ඉන්නවා කියන්නේ තර ලස්සන හැඟීමක්. ඒ කොල්ලා ඒ කෙල්ලනකම් බලන් ඉන්නවා. හැබැයි එදා ඒ දැකපු ලස්සන මොහොතක් ඒ කෙල්ල ඒ විදිහ කියලාවත් ඒ මුකුත්ම දන්නේ නැහැ. තමන්ව විතරක් විඳින කෙනෙක් ජීවිතේට ලැබුණා නම් අවසානයේ හරි ලස්සනයිනේ. මේ මාර වැඩේනේ උනේ. ට්‍රැෆික් එක ගහුණානේ පැටි. අයියෝ සෝරි. එහෙම වෙන්නේ නෑ. මේ තේෂාන් මට වගෝ ඒකම බයිලා අහලා එපා වෙලා තියෙනවා. විහාර මං ආවේ ඔයා එක්ක රණ්ඩු කරන්න එහෙම නෙවෙයි. රණ්ඩු කරන්නවත් අපිට වෙලාවක් තියෙනවා. හරි හරි. දැන් ඉන්නකෝ. මට බෑ. දැන් ඔයාට උච්චර කේන්ති ගන්න තරම් හේතුව මොකද්ද? හේතුවද? මුලින්ම තමස කියනකොත් දවස් මතකද කියලා? අද සඳුදා. සත්තා. අද සඳ කියලා මාත් දන්නවා. තේෂාන් මම හිතුවේ නෑ ඔයා අපේ දෙන්නගේ ජීවිතය ගැන මෙච්චර සැහැල්ලුවෙන් හිතයි කියලා. අඩු ගානේ අද වගේ දවසක්වත් ඔයාට සඳුදා අද 21 එච්චරද? මොකද මේක තේරුම තේෂාන්? ඔයාට මං ගැන හිතන පොඩි හරි වෙලාවක් නැද්ද? අපේ ගැන හිතන්න. දැන් ඔයා හිතන්නේ මං ඔෆිස් එකට වෙලා අතර ගන්නවා කියලාද? මට තියෙන්නේ ඔයාට තියෙන පැය 24ම තමයි. අනිත් එක ගෙවෙන හැම තප්පරයක් ගානෙම මම හිතන්නේ ඔයා ගැන. ඇත්තද? එහෙමද හිතන්නේ? එහෙනම් මතක් කරලා බලනවා. අපි දෙන නිදහසේ එළියට ගියපු දවස මතකද? අඩු ගානේ වොමට ආදරෙන් කතා කරපු දවස. ඔයාට මේ පහුගිය දවස් ටිකටම මං උනේ වෙන් කරන්න පොඩි හරි වෙලාවක් තිබ්බද? අඩු ගානේ පොඩක් දවසවත් මතක නැහැ. නෑනේ? ඔව්. ඔයා කියන හැම දෙයක්ම හරියට.
මේකත් හොඳට මතක තියාගන්න විහාර. ඔය හිතන් ඉන්න රෝමියෝවරු ඉන්න පොත්වල විතරයි. මට ඔය හිතන රෝමියෝ වෙන්න බෑ. අනිත් එක මට තේරෙන්නේ නැහැ ඔයාට උන මොනවද කියලා. ඔය හිතන් ඉන්න විදිහට ජීවිතේ පිස්සු කෙලකෙල ඉඳලා මට බෑ ඔයාගේ මගේ ජීවිතේ හෙට දවසේ දුක් විඳිනව බලන්න. මේ අහන්න විහාර. මාත් කැමති ඔයාගේ හීන ලෝකේ රෝමියෝ වෙන්න. ඒත් අපි ජීවත් වෙන්නේ එහෙම ජීවත් වෙන්න පුළුවන් ආර්ථික වටපිටාවක නෙවෙයි. පොඩ්ඩක් මාව තේරුම් ගන්න. මං අද වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්නේ මං ගැන හිතලා විතරක් නෙවෙයිනේ. අපි දෙන්නගේම අනාගතය ගැන හිතලා. අපි හෙට දවස ගැන මේ හිත ඉන්න ගිහිල්ලා අද දවස අපිට අපේ මගේ ඇරේ තේෂා මට බයයි. මට තේරෙන්නේ දැන් මට ආදරේ නැහැ කියලා විතරයි. විහාර ඔයා හිතන තරම් මං ආත්මාර්ථකාමී නෑ විහාර. ලෝකෙ ලොකුයි. ඒ හින්දා පොඩ්ඩක් දරා ගන්න උහුරු වෙන්න. මට දැන් මේ හැමදේම දරාගෙන නැති වෙලා තියෙන්නේ. විසිතුනේ 8:21 හරියටම අපි අපේ වෙලා අදට අවුරුද්දක්. හැපි ඇනිවර්සරි සුදු. තේෂා මම ඔයාව හිතන රෝමියෝ නොවුනට අද වගේ දවසක් අමතක කරන්න තරම් මං නරුමෙකුත් නෙවෙයි. ගෙවන හැම තප්පරේම මං හිතන්නේ ඔයා ගැන. මම හරි ලෝභයි අපේ මේ බැඳීමට. ඇයි තමුසේ මට බොරු කියන්නේ? මං දැන් සරයක් කිව්වනේ. ඒක මට වැරදිලා ගිය මැසේජ් එකක්. තමුසේ මම බොරුකාරයෙක් කොයි? එකම වැරද්ද ආයෙ කරන්න මම සමාව දෙන්න ඕනද? හරි. ඔබට දැන් යන්න ඕනේ. ඵලයක්. හැබැයි ආයෙ මම හොයාගෙන ඉන්න කියලා හිතන්නවත් එපා. ඉස්සරම නුඹ හන්තාන වගේ නුඹට අමතකම මම ආදරේ වගේ මතක හුලන ගමන් මම අතර මග නුඹට මග හැරුණු නුඹ තාම සුඳුර මේතුවේ අමාරුම දවස්ය සතුටයි කියන්නෙම නුඹ වුණු අවශ්‍ය අතින් අල්ලංගියේ මාවතේ මගක්ය ඉතින් දැන් අපි අතර නොපිරව